මේ කියන්නේ අහන්නකො. මොකද්ද? දුව රට නේද ඉන්නේ? ඔව්. ඒ අයි අපේ අයියා අතර සම්බන්ධයක් තිබ්බා. මේ අයියා පොඩ්ඩක් කතා කරන්න. මේ කතා කරන්නේ අයියා. කවුදයි? එයාත් එක තමයි කතා කරේ ඔයාලගේ දුව. සම්පතට. වාසිනේ තාත්තද මේ? ඔව් කියන්නේ. ඔව්. මේ සුභාෂිනී මාත් එක්ක මේ යාළු වෙලා හිටියේ. ඊයේ නම් මාත් එක්ක මේ කතා කරන්නේ දැන් තරහ වෙලා. මේ ගොඩක් කාලයක් අපි දෙන්න යාළු වෙලා හිටියා මේ මම යාට සල්ලි දුන්නා. මේ ගොඩක් දුන්නද? ඔව් ගොඩක් දුන්නා. මම කොරියෙන් ඉන්නේ. මම තමුත් ඒක ලංකාවේ. මේ කතා බහ කර කර ඊයේ නම් තරහ වෙලා දැන් මට කියනවා මේ කතා කරන්න එපාය. මේ මාව එපා කියලා. එයාට මොකක් හරි වෙන සම්බන්ධයක් තියෙනවද කියලා මට දැනගන්න පුළුවන්. අපි නම් එහෙම ඔයාගේ එහෙම එකක් අපි දන්නේ නැහැ. අපි එහෙම දෙයක් ඇත්තෙන්නේ නැහැ. එහෙනම් ඔයාගෙන් ඒ ගත්ත සල්ලි වෙන්න ඇති අපිට එවල ඇත්තේ එහෙනම්. මේකයි පුතා මේ අහන්නකෝ අපි ඕවට රැවටෙන්නේ නැහැ. ඒ ගොන්නු අපි විකුණලා ඉන්නේ. ඒ ඉස්සර තමයි මේ ඇල්ලුවේ. මේ අපි දන්නේ නැහැ. ඔයාලා කතා කරනවා ඔයාලා ඒවා බලා ගන්න. අපි ඕවා දන්නේ නැහැ. එච්චරයි. ඇයි මොකද? මොකක්ද දන්නේ මේ මේවා වෙලා හිටියලු මේ අපි ඒවා දන්නේ තාත්තත් එක්ක කතා කරන්න චුට්ටක් කතා කරන්න. බලමු. හලෝ කියන්නේ. එහෙමලා කතා කරන්නේ. හරි හරි ඉන්නකො ලෝකෙ. ඔව් කියන්නේ. ඔයාගෙන මට කියලා දෙන්න දුව. මේ ඒකයි මං ගෙදර ඔයාගෙන මේ නංගිලා ඇහුවේ. මේ මාත් එක්ක යාළු වෙලා හිටියා දැන් මාව එපා කියලා කියනවා. මේ මට දැනගන්න පුළුවන් දෙයක් පිට සම්බන්ධයක් තියෙන ඉන්නද මාව එපා කියන්නේ කියලා. ඊයෙන් පස්සේ තමයි කතා කරන්නේ මාත් එක්ක. මේක අහන්න එහෙම දෙයක් සම්බන්ධයක් තියෙනවා අපි දන්නව මොනවක්ද කියන්නේ. අපි දන්නේ නැහැ කියන්නේ. ඔව්. හරි. එතකොට මොකක්ද දන්නේ ප්‍රශ්නේ නේද? ඔව් ඒ දන්නේ අපි දන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් අපි දන්නේ නැහැ. මේ මොකද ඔයා කවුද? මම තමයි යත් එක්ක ආවලා ඉන්නේ කියලා බඳින්න ඉන්නේ. චුට්ටක් එන කතා කරන්න. මොකද්ද ප්‍රශ්නේ? මේ මාත් එක්ක සුභාෂිනී යාළු වෙලා හිටියේ. හා මේ දැන් මාත් එක්ක කතා කරන්නේ මේ තරහ වෙලා ඉන්නේ. මේ මාව එපා කියලා කියනවා. මම දැන් මේ යාට අම්බ කරන සල්ලිත් එයාට දුන්නේ මේ වෙඩින් එකට ඩේට් එකක් දාගෙන තිබ්බේ අපි දෙන්න. කොච්චර කාලද දැන්? කියන්නම් කියලා කිව්වා මේ. දැන් සම්බන්ධ කොච්චර කාලද? මාස 6ක් වගේ. මාස 6ක් වගේ. සර්ෆන්. මාස 6ක්ලු. මේ ඔව්. මොකක්ද කියලා නේ? අපි දන්නේ නැවුවා. එහෙම වෙන්න බෑ. ඒක නෙමෙයි. එයාට වෙන කවුරු හරි ඉන්නවද? සුවාරකටම සුභාෂිනී කියලා ඉන්නවද? කොහෙද? සුභාෂිනී තමයි. එයා කොහෙද ඉන්නවද රට? එයා රටේ ඉන්නේ කොහෙද නේද? ඔව්. සුභාෂිනීලගේ ගෙදරද? ඔව්. අම්මා එන්නකෝ. සුභාෂිනීගේ තාත්තෝයද? ඔව්. එන්නකේ. මේ පොඩි ප්‍රශ්නයකට ආවේ. දුව කොහෙද ඉන්නේ? ඔකුවේ තියෙන්නේ. කුවේත් එකේ නේද? එයාගේ අයියාත් එක්ක සම්බන්ධයක් තිබ්බා. කොයි කොයි මේ අපේ අයියාත් එක්ක. කොහෙද? අයියා දැන් ඉන්නේ කොරියෙන්. හ්ම්. එතකොට මේ අයියාත් එක්ක එයාට තිබිලා දැන් දවස් දෙක තුනක් අයියාත් එක්ක කතා කරන්නේ නැහැ. අයියාගෙන් සෑහෙන්න සල්ලිත් අරන් තියෙනවා. කවුද? මේ දුව සුභාෂිනී කියන එක. ඊට පස්සේ දැන් අයියාට දැන් හොයාගන්න විදියකුත් නැහැ. ඊට පස්සේ තමයි මට කිව්වේ මේ තාත්තා අයියා එක්ක ඇවිදින් පොඩ්ඩක් කතා කරන්න කියලා. කවුද? ඔයාලා කොහෙද දුර? අපි ගල්ගම. ගල්ගම කොහෙද? ගල්ගමේ නාන්නෙරිය පාරේ. නාන්නේරි පාරේ. ඔව්. එතකොට මේ ඕනනම් අයියට කෝල් එකක් අරන් දෙන්නද? කතා කරන්න. පුතේ අම්මරේ නිකන්. ඔයාලා දැන් ආයෙ කවුද එන්නේ? මායි අක්කයි තාත්තයි ආවා. එයාගෙන් සෑහෙන්න මේ සල්ලි එහෙම අරන් තියෙනවා. කොහෙන්ද අරන් තියෙන්නේ? අයියාගෙන්. ඒ කියන්නේ කොහෙද ඉන්නේ? අයියා රටේ ඉතින් මෙයාට දාලා තියෙනවා සල්ලි. අයියාත් එක්ක පොඩි ආරවුලක් කළා මේ දවස්වල කතා කරන්නේ. දැන් බ්ලොක් කරලා. අපිට අක්කා ඔයාලගේ ඔයාගේ දුව ඊට පස්සේ අපිට කිව්වා ගෙදර ගෙන් චුට්ටක් කතා කරන්න. ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්න. මේකට තමයි ආවේ අද. ඔයා බය වුණා ඒක මට එහෙම කතා කරන්නේ මට දැන් ඊයේ වෙනකන් කතා කරා මේ බ්ලොක් කරලා මාව දැන්. හරි ඉන්නකො පොඩ්ඩක් ඈ. මේ යාව සම්බන්ධ කරගන්න කියන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ කතා කරගන්න අපිට. ඔයා කොහොමද කියන්නේ?
කවුද? ඔයා දැන් එකට මොකද කියන්නේ? අපි දන්නේ නැහැ. දුවන්ට කෝල් එකක් මට ගාඩියකුත් දැම්ම. ඔයාලා යනවද? හරි අයියේ මේ අපි මොකක් හරි කියලා බලන්නම්කෝ ඈ. අපි ගිහින් ගන්න. අම්මා මොකද්ද? නේද? බය නැහැ. අද බර්ත්ඩේ එකද? අද බර්ත්ඩේ එකද? අද අපි බර්ත්ඩේ එක පොඩි විවරක් කරේ චුට්ටක් බය කරා. එතකොට නෑ ස්ටෝරි නෙවෙයි මම ඕකට දැන් අස්සෙන්දා ගන්නවා කියලා මම හිතන්නේ නේද? මම දන්නේ නැහැ. දැන් කිව්වට අපි බය ගන්නන්න ඇවිත් තියන්නේ මමත් ඒකයි ඇට්ටින් දැන්නේ මම කියන්නේ මම කොහෙද කියන්නේ මම දන්නේ නැහනේ. එහෙනම් මම පොඩි මෙයාගේ හිතාන හිටියේ. කවුද ඒවා? පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. චුට්ටක් මේ S2 බඳින්න එවලා තියන්නේ පුදුමම එවලා තියන්නේ මෙයාගේ S2 බඳින්න පිටිපටියක් ගෙන්න මං අයියෝ ඔක්කොම අත. ඔක්කොම නේ ඔක්කොම දැන් කරගෙන. පුදුමම එවලා තියන්නේ මම ඇතුළට ගිහිල්ලත් කිව්වා කරනවද කියලා දන්නේ නැහැ. කොල්ලෝ කියන සිංහයෝ 1000ක් මැද්දේ තාත්තා කියලා කියන තනි අලියෙක් මචං. ඒ තාත්තට තරම් දුවෙක්ට ආදරය කරන්න පුළුවන් කෙනෙක් තාම මේ ලෝකෙ ඉපදිලා නැහැ. තාත්තා කියන වචනේ ගෙදර තියෙනව නම් බය නැහැ. පච්චි ගෙදරද තාත්තා ගෙදරද කියලා ගෙදර බය නැහැ. ඌව ටිකක් බැහැපු මේ රෝමත් සුදු වෙච්ච කෙසංග උනත් තරමක් ඇඳගෙන උනත් මහා ලොකුවට සික්ස් පැක් නැති උනත් ඒ තාත්තා එක්ක උඹලා පාරට දැස්සහම අනෙක් පිරිමි ලඟ නොවෙන්නේ. ඒ නිසායි තාත්තලා ඉන්නේ නැද්දි බය නැත්තේ. සමනල කන්ද වගේ දරු පෙම කරතියන් දහඩිය මුතුවලින් බත සරි කරන් නොසිදෙන සයුර වගේ සෙනෙහස උතුරමින් දිවියේ පෞර තැනු තාතා මගේ බුදුන් දිවියේ පෞර තැනු තාතා මගේ නපුරුත් නුනා තමයි වරදට සැරවෙලා නොසැලෙන ඉන්න වගේ සැඩ පහරේ නොයා නපුරුත් නුනා තමයි වරදට සැරවෙලා නොසැලෙන ඉන්න වගේ සැඩ පහරේ නොයා යහමග පේන දුරින් ගෙනිහින් නවතලා නුඹේ කුස ගිනි නිව්වේ දරු පෙම පුරවලා නුඹේ කුස ගිනි නිව්වේ දරු පෙම පුරවලා එයා ඔයාට ගොඩාක් ආදරේ කියන්නේ කිව්වා. ඒත් ආදරේ මමත් ඒ වගේම ආදරේ. මේ ලෝකේ දුවලා වැඩිපුරම ආදරේ කියන්නේ කාටද? තාත්තා. තාත්තට. ඒ වගේම එයාත් ඔයාට ගොඩාක් ආදරේ කියන්නේ කිව්වා. ඒ දුවලටත් මේ වගේම මම ආදරේ. ඔව්. දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ පන්දිනයක් වෙන්න ඕනේ. හැමදාම මේ හිටියා වගේ සතුටින් ඉන්න.
පොඩ්ඩක් බය කරාට සෝරි. දැන් බලන්න ඇතිනේ ඉස්සෙල්ලා කවුද කතා කරේ කියලා. පොඩ්ඩක් කතා කරන්න යත් එක්ක. බයයි නේ නේද මොකක්ද දන්නේ නැහැ සිද්ධි. දැන් අර දූ තමයි කතා කරලා කිව්වේ කියලා. හරි. ඒක බය කරන්න කියලා කිව්ව තාත්තා. තමයි නේද පොඩ බය කරලා ගන්න ඕනේ. ඒනම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඉතින් හැමදාම අම්මත් එක්ක. නේද හරි සතුටින් තමයි දැන්. අපි යටින් හිත්‍රදීමක් එහෙම වුණා නම් සමා වෙන්න අපි දන්නේ ඇත්තටම දන්නේ මං හිතුවේ ඇත්තම කියලා. ඇත්තම කියලා හිතුවේ. ඔව් ආයේ මට තරු පෙනුණා. ඉතින් අද මෙච්චර හොඳ දවසේ මොකද්ද මේ ඇවිත් කියන්නේ කියලා. එහෙනම් අපේ සර්ප්‍රයිස් එක සාර්ථකයි. අවංකවම බය වුණා මම. කවුද මේ එව්වේ කියලා මං හිතා ගන්න බැරුණා. මං හිතුවා මොකක් හරි ගිනි ගෙඩියක් තමයි කියලා. හරි උත්තේ හරි හරි අපිට ගොඩාක් සතුටුයි. හරි. අනික වාහනේ වතරහරේ තිබ්බා මොකක් හරි හිටන මොනවද නෑනේ ආලකවක් කවුරුත් නෑ. මෙයා කිව්වා අම්මා කකබනේ ඉන්න බැයි කෑ ගන්න. මං කිව්වා එහෙම නටන්න දෙන්න පුළුවන් මිනිස්සුන්ට කියලා. ඊට පස්සේ මෙයා කිව්වේ මම දන්නේ නෑ. හරි පුතේ හරි ඔයාට. හරි බුදු සරණයි වාට. හරි ගොඩාක් පිං හරි. සතුටුයි බය කරලා සතුටෙන් ආයෙත් දුන්නේ නැහැ. හරි. උපමා කිරීම කෙසේ වුවත් සමාන කිරීමට නොහැකි වූ මගේ ජීවිතයේ එකම වචනය තාත්තා. ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මහරජ කරවා. ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මහරජ කරවා.